අයිබෝන් ප්‍රමිත් ගණයාරච්චි වර්ල්ඩ් ක්‍රොනිකල්ස් YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුළු ලෝකයක් කලඹවපු මිර්යන් සමූහ දූෂණය සම්බන්ධව. කොරියාවේ උල්සෙන් කියන නගරයේ පදිංචි වෙලා හිටපු අවුරුදු 14ක් වයස චෝයි කියන තරුණ දියණියට අන්තර්ජාලය හරහා පාක් කියලා උසස් අධ්‍යාපනය ලබන සිසුවෙක් මුණ ගැහෙනවා. මේ දෙදෙනා කාලයක් තිස්සේ අන්තර්ජාලය හරහා පණිවිඩ හුවමාරු කර ගැනීමක් සිදු කරනවා. මේ පණිවිඩ හුවමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් විදියට මේ පාක් කියන තරුණයා මේ චෝයිට එන්න කියනවා ඔහුව මුණ ගැහෙන්න. මේ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට මේ අවුරුදු 14ක් වයස පුංචි චෝයි 2004 ජනවාරි මාසයේ මිර්යන් ප්‍රදේශයට එනවා. ඒ මිර්යන් ප්‍රදේශය තමයි මේ පාක් කියන තරුණයා ජීවත් වෙලා හිටියේ. මේ පාක් කියන තරුණයාගේ නිවසට මේ පුංචි චෝයි ආවට පස්සේ ඇයව තමන්ගේ නිවස ඇතුළට ගන්න මේ පාක් කියන තරුණයා ඇයගේ හිසට යකඩ පොල්ලකින් පහර දෙනවා. ඒ යකඩ පොල්ලෙන් ලබා දීපු ප්‍රහාරයත් එක්ක ඇයව සිහිසුන් වෙනවා. මේ නිවසේ ඇයව බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ ඇය විසින් අන්තර්ජාලයෙන් හඳුනාගත්ත පාක් කියන තරුණයා විතරක් නෙවෙයි. ඔහුත් එක්ක ඔහුගේ මිත්‍ර කණ්ඩායමේ තවත් තරුණයන් 11 දෙනෙක් මේ නිවසේ ඇය එනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ සිහි නැති වෙච්ච චෝයිව මේ තරුණයන් 12 දෙනා විසින් එකින් එක විටින් විට පහර දෙමින් ඇයව දූෂණය කරනවා. මේ දූෂණය කරන සිදුවීම මොවුන් තමන්ගේ ජංගම දුරකථන සහ වීඩියෝ රෙකෝඩරයක් මගින් වීඩියෝ ගත කරනවා. මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහරිනවා යයි ප්‍රකාශ කරමින් ඇයව බ්ලැක්මේල් කරමින් අවුරුද්දක් තිස්සේ මේ තරුණයන් සහ ඔවුන්ගේ මිතුරන් විසින් ඇයව විටින් විට අවස්ථා ගණනාවකදී දූෂණය කිරීමට ලක් කරනවා. මේ සිදුවීමේ වඩාත්ම අදහාගත නොහැකි තත්ත්වය තමයි මේ තරුණයන් විසින් මේ පුංචි චෝයිව එලිමහනේදී අවස්ථා ගණනාවකදී දූෂණය කරනවා. ටෙනිස් පිට්ටනිවලදී, ක්‍රීඩා පිටියේදී, පාසලේදී මේ පුංචි දියණියව මේ තරුණයන් විසින් දූෂණය කරනවා. නමුත් ඇයට කිසිදු ආරක්ෂාවක් කිසිවෙකුගෙන් ලැබෙන්නේ නැහැ. ඇයව දිගින් දිගටම මේ තනත්තන් විසින් ප්‍රයෝජනට ගන්නවා. ඒ අර ඇයගේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහරිනවා කියන තර්ජනය කිරීමත් එක්ක. අවුරුද්දකට ආසන්න කාලයක් තුළ මේ චෝයිව මේ තරුණයන් විසින් 10 වතාවකට ආසන්න අවස්ථාවක් දූෂණය කරනවා. ඒ සෑම අවස්ථාවකම සිසුන් 3 දෙනාගේ සිට සිසුන් 24 දෙනෙක් දක්වා ඇයව දූෂණය කිරීමට ලක් වෙලා තියෙනවා කියලා පසුව හෙළිදරව් වීමක් සිද්ධ වෙනවා. මේ අවස්ථාවන් වලදී මේ සිසුන් විසින් මේ පුංචි චෝයිව දූෂණය කරන්න විවිධාකාරයේ දේවල් භාවිතා කරනවා. කාලය මෙහෙම ගත වෙනකොට මේ පුංචි චෝයිගේ අවුරුදු 13ක් වයස තමන්ගේ නැගණිය සහ අවුරුදු 16ක් වෙච්ච ඥාති සහෝදරියක්වත් මේ පුංචි චෝයි සමග කැඳවාගෙන ඒ අයට පහර දීම් කරලා තියෙනවා කියලා පසුව කරුණු අනාවරණය වෙනවා. මේ සිදුවීම් ගාමෙන් අනතුරුව මේ සිසුන් එකතු වෙලා මේ පුංචි චෝයිව දූෂණය කරන වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහරිනවා. කොහොමද අවුරුදු 14ක දරුවෙක්ට මෙවැනි ඉරණමක් අත්ුනේ? මේ පුංචි චෝයිගේ තාත්තා මත්පැන් වලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහි වුණු පුද්ගලයෙක්. මේ මත්පැන් වලට ඇබ්බැහි වීමේ තත්ත්වය නිසාම චෝයිගේ මව මේ පුද්ගලයාව හැර යනවා. ඒ අනුව චෝයි ජීවත් වෙන්නේ මේ මත්පැන් වලට අධික ලෙස ඇබ්බැහි වෙලා ඉන්න තමන්ගේ තාත්තත් එක්ක. තමන්ගේ දුවව ඇස් දෙක වගේ බලා ගැනීමේ වගකීම තියෙන ඇයගේ තාත්තත් ඇයට පහර දෙමින් ඇය සම්බන්ධව කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමයි ඇයගේ කාලය ගත වෙන්නේ. මේ නිසා තමයි ඇයට මේ මහා විනාශය වෙනකන් කිසිදු කෙනෙක් ඇයව ආරක්ෂා කරගන්න සමත් නොවෙන්නේ. තව දුරටත් මේ පීඩනය මේ පීඩාව දරා ගන්න බැරි වෙච්ච චෝයි නිදිපැති බීලා ඇයගේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරනවා. කෙසේ නමුත් ඇයගේ ජීවිතය බේරනවා. මේ සිදුවීමේදී ඇයව පරීක්ෂා කරන වෛද්‍යවරුන්ට හෙළිදරව් වෙනවා. ඇයට පහුගිය අවුරුද්දක කාල සීමාවක් තුළ ඇයට අත් වෙලා තිබුණු පීඩාවේ තරම කුමක්ද කියලා. මේ නිසාම 2005 අවුරුද්දේ ඇයගේ නැන්දා කෙනෙක් විසින් පොලිසියට මේ සිදුවීම් ගාමේ සම්බන්ධව පැමිණිල්ලක් කරනු ලබනවා. මේ පොලිස් පැමිණිල්ලත් එක්ක සිදුවෙන්නේ ඔවුන් විසින් කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. මේ පැමිණිල්ල පොලිස් පොත්වලට ගියාට පස්සේ ඒ සම්බන්ධව විමර්ශනය කරලා ඒ වරදට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට මේ පොලිසිය සහ නගරයේ නිලධාරීන් මුලින්ම කරන්නේ මොකක්ද? ඔවුන් විසින් මුලින්ම කරන්නේ චෝයිට අපහාස කරනවා, නගරයේ කීර්ති නාමයට
ඇය විසින් හානි කිරීමක් සිද්ධ කරා කියලා. මේ පරීක්ෂණ ටිකෙන් ටික ඉස්සරහට යනකොට තමන්ගේ කතාව බය නැතුව කියන්න පුළුවන් විදිහේ කාන්තා පොලිස් නිලධාරිණියක් ලබා දෙන්න කියලා චෝයි විසින් ඉල්ලීමක් කරනවා. නමුත් පොලිසිය විසින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඇයව ප්‍රශ්න කරන ඇයගේ ප්‍රකාශ සටහන් කරගන්නා පිරිමි පොලිස් නිලධාරීන් ඇයව දූෂණය කරපු සිසුන් ඉස්සරහට අරන් ඇවිල්ලා ඒ එක් සිසුවාගෙන් අහනවා තමුන් මේ තැනැත්තියව දූෂණය කරාද කියලා. අන්න ඒ විදිහට මේ විමර්ශනය සිදුවන කාලය ඇතුළතත් මේ පුංචි චෝයි නැවත වතාවක් අපයෝජනයට ලක් කිරීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමකට මුහුණ පාපු වින්දිතෙක්ට Tamante අපයෝජනය කරපු තැනැත්තා හඳුනා ගන්න ඇයට ඔවුන්ව පෙනුනට ඔවුන්ට ඇයව නොපෙනෙන කාමර පහසුකම් ලබා දෙනවා. නමුත් මේ සිදුවීමේදී එකම කාමරයක් තුලට ඇයව දූෂණය කරපු තැනැත්තන් සහ ඇයව ගෙනල්ලා ඇයට ඒ තැනැත්තන්ව හඳුනා ගන්න කියලා පොලිසිය නිලධාරීන් විසින් අවස්ථාව ලබා දෙනවා. මෙවැනි ආකාරයෙන් මේ වින්දිත දැරිය නැවත නැවතත් අපයෝජනයට ලක් වෙනවා මේ පොලිස් විමර්ශනවලදී පවා. කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධ තොරතුරු සමාජයට හෙළිදරව් වුණාට පස්සේ මේ සිදුවීම සම්බන්ධව පොලිසිය විසින් කටයුතු කරපු ආකාරය සම්බන්ධව සමාජයේ විශාල විරෝධයක් එල්ල වෙනවා. මේ විරෝධයත් එක්ක මේ වින්දිත දැරියට මේ හානිය අපරාධය කරපු තැනැත්තන්ගේ පාර්ශවයෙන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් විශාල වන්දියක් ඇයට ගෙවීමට එකඟතාවය පළ කරනවා. මෙහිදී ඇයව දූෂණය කරපු සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් ඇයට යෝජනා කරනවා $1 මිලියන් 50ක වන්දියක් ගෙවලා මේ සිදුවීම සමතයකට පත් කරගන්න. මේ වන්දිය ප්‍රදානය කිරීමට එකඟ වීමත් එක්ක ඇයගේ මත්පැන් පානයට ඇබ්බැහි වෙච්ච පියා සහ ඇයගේ ළඟම ඥාතීන් පිරිසක් විසින් ඒ වන්දිය ලබා ගැනීමට එකඟතාවය පළ කර සිටිනවා. හැබැයි මේ වන්දි මුදලේ එක සතයක්වත් ඇයගේ අනාගත ප්‍රතිකාර වෙනුවෙන්වත් ඇයගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන්වත් වියදම් කරන්න ඇයගේ පියා සහ ඇයගේ ඥාතීන් කටයුතු කිරීමක් සිදු කරන්නේ නැහැ. මෙතනින් නතර වෙන්නේ නැතුව ඇයව දූෂණය කරපු තරුණයන්ගේ දෙමාපියන් විසින් පෙත්සමක් අත්සන් කරගන්න එනවා අය ගාවට. තමන්ව දූෂණය කරපු ඒ තරුණයන්ට අඩු දඬුවමක් ලබා දෙන්න තමන් එකඟයි කියලා ප්‍රකාශ කරන්න කියලා. හැබැයි ඇය මේකට එකඟ වෙන්නේ නැහැ. මේ සිදුවීමත් එක්ක මේ සිදුවීමට සමාජයේ ලැබුණු අවධානයත් එක්ක ඇයට ඇයගේ පාසල අහිමි වෙනවා. පුදුමයකට කාරණාව තමයි ඇයව බාර ගන්න එම ප්‍රදේශයේ කිසිදු පාසලක් කැමති වෙන්නේ නැහැ. අවසානයේ ජීවිතයේ සියල්ල අහිමි වෙච්ච අයට පාසලත් අහිමි වෙලා යනවා. මේ විමර්ශනයේදී හෙළිදරව් වෙනවා ඇයව දූෂණය කිරීම සම්බන්ධව සිසුන් 44 දෙනෙක් වගකිය යුතුයි කියලා. හැබැයි ඒ සිසුන් 44 දෙනාට මොකක්ද වුනේ? ඒ සිසුන් 44 දෙනාගෙන් කිසිම කෙනෙක්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගැනුනේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් ලාබාල තැනැත්තන් නිසා, ඒ වගේම තවත් සමහරුන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාලවලට තේරීපත් වෙලා තිබුණු නිසා, තවත් සමහරුන් රැකියාව සඳහා තෝරාගෙන තිබුණු නිසා නිලධාරීන් තීරණය කරනවා මේ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ කියලා. සිසුන් 10 දෙනෙක් පමණක් ලිංගික අපයෝජනය සම්බන්ධව චෝදනා ගරු කරන්න සූදානම් වුණත් ඔවුන්ටත් ඔවුන් ඉල්ලා සිටින්නේ අවුරුදු 2 සහ 4 දක්වා වන කාලයක් දක්වා සිර දඬුවමක් ලබා දෙන්න කියලා විතරයි. ඔවුන් ඒ සඳහා අවුරුදු 3ක ප්‍රොබේෂන් කාලයක් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ වගකිය යුතු නිලධාරීන් මේ සිදුවීමේ චෝදිතයන්ට කිසිදු ආකාරයකින් දඬුවම් ලබා දීම සම්බන්ධව සූදානමකින් නෙවෙයි හිටියේ. මේ තත්ත්වය නිසා මේ අවුරුදු 14 පුංචි චෝයිට මෙවැනි කාලකන්ණි ඉරණමක් අත් කරලා දීපු 44 දෙනාගෙන් කිසිම කෙනෙක් එකම එක දවසක්වත් සිර කුටියක ජීවිතය ගත කරන්න යන්නේ නැහැ. මේ කතාවේ කතානායිකා චෝයිගේ ජීවිතය මුළුමනින්ම විනාශ වුණාට ඇයට ඒ ඉරණමත් කරලා දීපු කිසිම කෙනෙක්ගේ ජීවිත විනාශ වෙන්නේ නැහැ. ඕන් සියලු දෙනාම ඉතාමත්ම සුවදායක ජීවිත ගත කරන තැනකට පත් වෙනවා. කාලයත් එක්ක මේ සිදුවීම සම්බන්ධ මතකය සමාජයෙන් වියකිලා යනවා. හැබැයි 2024 ජූනි මාසයේ එක්තරා YouTube වැඩසටහනකින් මේ චෝයිව දූෂණය කරපු කණ්ඩායමේ නායකයා වෙච්ච පාක් කියන්නේ කවුද කියලා ඔහුගේ අනන්‍යතාවය සමාජයේ හමුවේ හෙළිදරව් කරනවා. ඒ හෙළිදරව්වත් එක්ක ඔහුට ඔහුගේ රැකියාව අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සිදුවීමට සම්බන්ධ තවත් අය කිහිප දෙනෙක් මේ YouTube වැඩසටහන මගින් හෙළිදරව් කිරීමක් සිදු කරනවා. මේ YouTube වැඩසටහන හරහා මේ චෝදිතයන් සමාජයේ හමුවේ නිරාවරණය කරන තෙක් ඔවුන් සමාජයේ අනිත් අය වගේම සාමාන්‍ය ජීවිත ගත කරමින්, පෞල් ජීවිත ගොඩනගා ගනිමින්, දරුවන් හදමින්, කසාද බැඳලා ආදරය කරමින් සුවදායක, සැනසිලිදායක ජීවිත ගත කරලා තියෙනවා. මේකෙන් මොකක්ද පේන්නේ? මේකෙන් පැහැදිලි වුණා නීතිය විසින් මේ අහිංසක චෝයිගේ ජීවිතයේ සිදුවෙච්ච අසාධාරණයට කිසිදු ආකාරයක සාධාරණයක් ඉෂ්ට කරන්න සමත් වෙලා නැහැ කියලා.
ළමා අපරාධකරුවන් සම්බන්ධව ලිහිල් ලෙස බැලීම නිසා සැබෑ ලෙසම අසාධාරණයට ලක්වෙච්ච තමන්ගේ ජීවිතය මුළුමනින්ම විනාශ වෙච්ච චෝයිලා වගේ දියණියෝ මේ ලෝකේ බොහෝ තැන්වල ඉන්නවා. මේකත් එක්ක ලොකු සමාජ කතිකාවතක් ඇති වුණා. අපරාධකරුවෙක්ට දඬුවම් නියම කිරීමේදී සලකා බැලිය යුත්තේ අපරාධකරුවාගේ වයස නොවේ, අපරාධකරුවා විසින් සිද්ධ කරපු අපරාධයේ බරපතලකම කියන කාරණාව. ඇත්ත වශයෙන්ම බැලූ බැලමට ඒ කාරණාව ඉතාම සාධාරණයි කියලා පේන්නේ. අද වෙනකොට මේ ළමා අපරාධකරුවන් විසින් කරලා තියෙන අපරාධවල බරපතලකම දිහා බලනකොට ඇත්ත වශයෙන්ම කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඔවුන්ගේ වයස ගැන නොසලකා ඔවුන් කරපු අපරාධයේ පරිමාවට ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි කියලා. ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ? ළමා අපරාධකරුවන්ට ඔවුන්ගේ වයස මත පදනම් වෙලා ලිහිල් දණ්ඩනයක් ලබා දීම ඔබ අනුමත කරනවද? එහෙම නැත්නම් ළමා අපරාධකරුවන්ට පවා ඔවුන් කරපු අපරාධයේ බරපතලකම ගැන සලකලා ඒ අපරාධයට සාපේක්ෂව දිය යුතු දඬුවම ඔවුන්ගේ වයස ගැන නොසලකා ලබා දිය යුතුද? ඔබේ අදහස කමෙන්ට් එකක් විදියට අපිත් එක්ක බෙදා ගන්න. මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.